සොරකම කියන නීති විරෝධී නරක පුරුද්දක්. මේක අපි සමාජයක් වශයෙන් නැවැත්විය යුතු දෙයක්. අද අපි කතා කරන්නේ සොරකම් ගැන. මුලින්ම අපි කතා කරමු කොහොමද මේ සොරාගේ මයින්ඩ්සෙට් එක හැදිලා තියෙන්නේ කියලා. මේක තමයි ලොකුම ප්‍රශ්නය. හොරා හිතන් ඉන්නේ මේ කරන වැඩේ හරි කියලා. එයා ඒක කිසිම වැරද්දක් දකින්නේ නැහැ. එයා නිදහසට කාරණා සිතමින් එයා හිතන්නේ මම මේ කරන වැඩේ හරි. මම සාධාරණයි. තමන්ව සාධාරණීකරණය කරනවා. එයා කොහොමද හිතන්නේ? එයා හිතනවා මම හොරකම් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ගාව ඇතිතරම් මුදල් වත්කම් තියෙනවා. මම හොරකම් කරාට එයාට කිසිම පාඩුවක් නැහැ. අනිත් කාරණේ තමයි එයා හිතනවා මං කාටවත් හිංසා කරන්නේ නැහැ. මගේ හොරකමෙන් කිසිම කෙනෙක් හිංසාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම හොරකම් කරාට කමක් නැහැ කියලා එයාගේ හිත එයා සනසව ගන්නවා. අනිත් කාරණය තමයි මට කවුරුත් රස්සාවක් දෙන්න කෙනෙක් නැහැ. මට රස්සාවක් දෙන්න කෙනෙක් නැහැ කියලා සමාජය මත වරද පටවමින් එයාව සාධාරණය කරගන්නවා. මේක තමයි එයා හිතන විදිය. ඒත් එක්කම එයා කිසිම වෙලාවක දුරදිග බලලා හිතන්නේ නැහැ. එයා ගාව තියෙන්නේ ෂණික සතුට සහ ෂණික තීරණ. ඒ වගේම තමයි එයාගේ ජීවිතේ තණ්හාව සහ අධික තණ්හාව මට කොච්චර තිබ්බත් මට මදි කියන බව සහ ඊර්ෂ්‍යාව කියන දේ එයාගේ ජීවිතේ ආවරණය කරගෙන තියෙනවා. කිසිම කෙනෙක් මට හොරෙක් වෙන්න ඕනේ කියලා හිතලා හොරු වෙන්නේ නැහැ. ජීවිතය සම්බන්ධයෙන් අනවබෝධය මේ සමාජය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය මේ දේවල් නිසා මේ අවබෝධයක් නැතිකම නිසා තමයි මිනිස්සු හොරු බවට පත් වෙන්නේ. මේ හොරකමට පොළඹවන හේතු මොනවාද? පළවෙනි දේ තමයි හිතන විදිය. ඒ කියන්නේ තණ්හාව සහ ඊර්ෂ්‍යාව නිසා තමයි මිනිස්සු ගොඩාක් අය හොරකම් කරන්න පෙළඹෙන්නේ. තණ්හාව තමන්ට කොච්චර තිබ්බත් තමන්ට මදි ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. මට මදි කිය හැමදෙස්සම හිතර තමන්ව ප්‍රෙෂර් කරගන්නවා. ලොකු ආතතියකින් ඉන්නේ. ඒ නිසා ඒ වගේ අය ටික අර කාලයක් යද්දී අර හැදෙනවා මයින්ඩ්සෙට් එක මං අනිත් කෙනාගෙන් හරි බලෙන් හරි කමන්නේ ලබා ගන්න ඕනේ කියලා. ඒක තමන්ට නොදැනුවත්වම තමයි සිද්ධ වෙන්නේ. අර අධික තණ්හාව නිසා. අනිත් කාරණේ තමයි ඊර්ෂ්‍යාව. මට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවා. ඒක බලාගෙන ඉන්න බෑ. එයාට සතුටු නැහැ ඒ ගැන. තමන්ට නැති දෙයක් අනිත් කෙනෙකුට තියෙන එකට එයා කැමති නෑ. එයා කරන්නේ ඒක මම බලහත්කාරයෙන් හරි ගන්න ඕනේ. මේ විදිහට අර මනස වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අධික තණ්හාව අධික තණ්හාව සහ මේ ඊර්ෂ්‍යාව කියන දෙක තමයි ඔයාව හොරෙක් බවට පත් කරන්න පොළඹවන්නේ. ඒ නිසා සැලකිල්ලෙන් ඉන්න. දෙවෙනි කාරණය තමයි පුංචි කාලෙදී කුඩා කාලෙදී වැඩිහිටියන්ගේ වැරදි උපදෙස්, වැරදි මඟ පෙන්වීම, වැරදි ආදර්ශ නිසා මිනිස්සු හොරු වෙලා තියෙනවා. ඒ කියන්නේ පුංචි කාලේ පුංචියට පටන් ගන්න හොරකම ලොකු වෙද්දී විශාල හොරකම් දක්වා දිගු වෙලා තියෙනවා, දීර්ඝ වෙලා තියෙනවා. මේ විදිහට ජීවිත විනාශ කර ගන්නවා. ඒ වගේම තමයි ඇබ්බැහිවීම සපුරා ගැනීම සඳහාත් මිනිස්සු හොරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවේ සතුට ගැන විතරයි හිතන්නේ. ෂණික සතුට සහ ෂණික තීරණ මෙතනදී බලපාලා තියෙනවා. එයා මේ දැන් ගැන විතරයි හිතන්නේ. ඒත් එක්කම විවිධ මානසික ආබාධයන් තියෙනවා. මේ මානසික ආබාධයන් නිසාත් මිනිස්සු හොරු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ හේතු පදනම් වෙලා තියෙනවා හොරු නිර්මාණය වෙන්න. සොරකම නිසා මොන වගේ මානසික විනාශයක්ද සිද්ධ වෙන්නේ? ඔයාගේ මානසික සැනසීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයා හැමදෙස්සෙම ඉන්න සැකෙන්, ආතතියෙන්. ඔයාට බයයි ඔයා කොයි වෙලාවද අහුවෙන්නේ? කාගේ ඉස්සරහ අහුවෙයිද? මොන වෙලාවෙ අහුවෙයිද? මේ විදිහේ සැකයකින්, ඒ වගේම ආතතියකින් ඔයා ඉන්නේ. නිරන්තර බියක් ඔයාගේ සිතේ ඇති වෙනවා. මොකද ඔයා දන්නවා මේ කරන වැඩේ වැරදි කියලා. ඔයා කොච්චර ඔයව සාධාරණීකරණය කරන්න ගත්තත් ඔයා උඩු හිතින් ඔයව සාධාරණීකරණය කරනවා. නමුත් ඔයාගේ යටි හිත ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා ඔයා කරන දේ වැරදි කියලා. ඒ නිසා ඔයා කෙරෙහි තියෙන අභිමානය නැත්නම් අපි කියනවා ගෞරවය ඔයාට නැති වෙනවා. තමන් කෙරෙහි තියෙන ගෞරවයට නැති වෙනවා. ඒත් එක්කම තමයි ඔයාගේ සම්බන්ධතාව ටික paludu වෙලා යනවා. දෙමව්පියෝ, ඒ වගේම යහළුවෝ, ඔයාගේ අසල්වාසියෝ, ඒ හැම කෙනාගෙම ඔයාට ගරුත්වයක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදෙස්සෙම බලන්නේ සැකෙන්. ඔයා හොරෙක් විදිහට තමයි ඒගොල්ලෝ හැමදෙස්සෙම සලකන්නේ.
ඒ නිසා හොරකම කියන්නේ හරිම පිළිකුල් සහගත දෙයක්. අද වීඩියෝ එකේ වැදගත්ම පොයින්ට් එක තමයි කොහොමද අපි මේ ස්ටීරින් කියන බෑඩ් හැබිට් එක ක්වයට් කරන්නේ නැත්නම් කොහොමද මේ ඇත්තහේ නරක පුරුද්දෙන් අපි මිදෙන්නේ. පළවෙනි දේ තමයි ඔයා මේ හොරකමට පොළඹවන යාළුවෝ ඉන්න ඕනේ. කියන හොරකම් කරන අය ඔයාව පොළඹවනවා. හොරකම් කරන්න කියලා ඔයාට උපකාර කරන උපදෙස් දෙනවා, වැරදි උපදෙස් ලබා දෙනවා. මෙන්න මේ වගේකින් ඈත් කරන්න. සම්පූර්ණයෙන් මේගොල්ලෝ ඈත් කරන්න ඔයාගෙන් ඈත් වෙන්න ඒගොල්ලොන්ගෙන්. ඒක තමයි මුලින්ම කළ යුතු දේ වෙන්නේ. දෙවෙනි දේ තමයි අපි දන්නවා මේ හොරකමට පොළඹවන අපේ හැඟීම්. ඒ හැඟීම් තමයි jealousy. මේ jealous ගතිය නැත්තම් අපි කියනවා ඊර්ෂ්‍යාව, අධික තණ්හාව සහ ඊර්ෂ්‍යාව තේරුම් ගන්න මේ ලක්ෂණ නැත්තම් මේ quality හොඳ නැහැ. මම මේ quality sign කරන්න ඕනේ. ඔය replace කරන්න ඕනේ. ඔයා දකින්න කවුරු හරි කෙනෙක් ඔයාට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවා නම් ඒකට ඊර්ෂ්‍යා කරනව වෙනුවට ඔයා හදවතින්ම ඒකට සතුටු වෙන්න. ඔය හදවතින් සතුටු වෙන්න එක දැකලා නැතුව ඊර්ෂ්‍යා කරන්න එපා. මටත් කවදා හරි දෙයක් ලබා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාසය කරන්න ඔයාව. මේ ඊර්ෂ්‍යාව සහ අධික තණ්හාව මට කොච්චර තිබ්බත් මට මදි කියන තැන ඉන්නතුව මට තියෙන දේවල් වලින් මම සතුටු වෙනවා කියන මතේ ඉන්න ඒක හරීම වැදගත්. ඒත් එක්කම තමයි ඔයාට කරන්න පුළුවන් අනිත් කාරණය තමයි ඔයා හිතන්න මම මගේ දෙයක් නැත්තම් කෙනෙක් මගේ දෙයක් හොරකම් කරොත් මට මොන වගේ වේදනාවකට මාපත් වෙනවද? මම ආස කරන දෙයක් මගෙන් නැති වුණොත් ඒක කවුරු හොරකම් කරොත් මට මොන වගේ වේදනාවකටපත් වෙන්න සිද්ධ වෙනවද? එහෙම කියලා හිතලා ඒ කියන්නේ තමන්ට එන හැඟීම ගැන හිතන්නේ වෙලාවට ඒ වගේම හැඟීමක් තමයි තව කෙනෙකුට දැනෙන්නේ කියලා ඔයා අවබෝධ කරගන්න ඕනේ. මේ කරන වැඩේ වැරදි කියලා ඔයා මුලින්ම ඔයාම තේරුම් ගන්න ඕනේ මේ දේ. කවුරුවත් කියනව නෙමෙයි. ඔයාම තේරුම් ගන්න ඕනේ මේ වැඩේ හොරකම කියන දේ නරකයි. මේක හොඳ නැහැ. මේක මගේ ජීවිතේ විනාශ කරනවා කියලා ඔයා මේක තේරුම් ගන්න. ඔයා මේක අවබෝධ කරගන්න. ඒත් එක්කම ඔයා බය වෙන්න. මේ හොරකම කියන නරක දෙයක්, නරක දේවල් කරන්න බය සහ ලැජ්ජාව ඇති කරගන්න. මේ විදිහට ඔයාට පුළුවන් හිත හදාගන්න මම මේ හොරකමෙන් ඈත් වෙනවා. මට හොරකමක් කරන්න හිතුණත් මම හොරකමක් කරන්නේ නැහැ. මම ඒක පාලනය කරගන්නවා. මම හොරකම් කරන්නේ නැහැ. මේ හොරකම කියන්නේ නීති විරෝධී වැඩක්. මට දඬුවම් විඳින්න නෙවෙයි. මේ වගේ බයක්, ලැජ්ජාවක් ඔයා ඇති කරගන්න. ඒත් එක්කම ඔයාට මේ සම්බන්ධයෙන් ඔයාට හිතෙනවා නම් මට හොරකම් කරන්න හිතෙනවා මට මේක පාලනය කරගන්න මට තනියෙන් මේ වැඩේ කරන්න බෑ කියලා ඔයාට පුළුවන් කවුන්සිලර් කෙනෙක් හම්බෙලා ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ විදිහට ඔයාගේ ජීවිතේ ඔයාට සාර්ථක කරගන්න පුළුවන් මේ නරක දේවල් ඈත් කරලා. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔයාට මේ අධික තණ්හාව නිසා ඔයාව පොළඹවනවා නම් කවුරු හරි කෙනෙක් හොරෙක් කරන්න ඔයාව හදනවා නම් මේ වීඩියෝ එක වැදගත් වේවි. ඔයාව පරිස්සම් කරන්න. මේ මට අවශ්‍ය වෙන්නේ අනාගතයේදී හොරු බිහිවෙන එක නවත්වන්න. මම මේ වීඩියෝ එක කරන්නේ ඒ වෙනුවෙන්. මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි වෙනුවෙන් ඒගොල්ලෝ දඬුවම් විඳිනවා. දඬුවම් විඳට පස්සේ ආයෙ ඒගොල්ලෝ ඵලදායි මිනිස්සෙක් වෙන්න බැයිද? පුළුවන්. ඵලදායි මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඔයාගේ අතීතය ගෙවිලා අවසන්. අනාගතය අපිට ෂුවර් නැහැ. නමුත් මේ මොහොත වර්තමානයේ කියන දේ අපිට වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ අතින් වැරදි සිද්ධ වෙලා ඇති. නමුත් දැන් ඒ වැරදි ගැන හිත පසුතැවිලි වෙනවට වඩා ඔයාගේ ජීවිතේ නැවත සදා ගැනීම, නැවත හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. නැවත හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් ගත කරන්න. මේ මොහොත ඔයා හරියට පාවිච්චි කරන්න. කිසිම ප්‍රතිලාභයක් වෙනුවෙන්, කිසිම වාසියක් වෙනුවෙන් තමන්ගේ ආත්ම ගෞරවයට පළුදු වෙන දේවල් නරක වැඩ කරන්න එපා.
කිසිම වෙලාවක ඒ දේවල් කරන්න එපා. මොකද නැති වෙන වගේ මානසික සැනසීම නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මතක තියාගන්න හොඳ යහපත් ජීවිතයක් ගත කරනවා කියන මයින්ඩ්සෙට් එකේ හැමදෙස්සෙම ඉන්න. Taman තෘප්තිමත් වෙන්න Tamanට තියෙන දේවල් ගැන හිතලා මේ ෆැන්ටසි ලෝකේ ජීවත් වෙන්න එපා. ප්‍රදර්ශනීය කරන්න ජීවත් වෙන්න එපා. මේ මොහොතේ හොඳින් ගත කරන්න, හොඳ විදිහට ගත කරන්න, යහපත් මිනිසෙක් විදිහට ගත කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. හිතනවා මේ වීඩියෝ කොට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් මාව subscribe කරගෙන යන්න. මම powered by Ruwani.